දරුවස මට අහන්න ඕන පොඩි කතාවක් තියෙනවා. කලින් එයා පන්තියේ අන්තිමයා තමයි ඉඳලා තියෙන ඉංග්‍රීසි වලට. ඊට එක්තරා විද්‍යාලයකට ගිහිල්ලා මම ඇලහැර කනිෂ්ඨය. ඇලහැර කනිෂ්ඨයට ගිහිල්ලා හැමදාම hina වෙලා උගන්වන්නේ. මම බලනවා හැම වීඩියෝ එකකම දැන් දරුවස මට අහන්න ඕන පොඩි කතාවක් තියෙනවා. මම දැක්කා මේ එක දරුවෙක්ගේ මම මේ වීඩියෝ එක ප්ලේ කරනවා දැන්. මේ අපි මේ කතාව චුට්ටකට පුෂ් කරලා ඔන්න මම වීඩියෝ එක ප්ලේ කරනවා. එක දරුවෙක්ගේ කතාවක් තියෙනවා. මේ දරුවගේ මේ කතාව චුට්ටක් අහන්න. මේ නියනුක පුතා මගේ 11 වසරේ පානදුරේ පන්ති වලට ආපු පළවෙනි ශිෂ්‍යයා. මම පන්තියට ආපු දවසේ නම් බහිතර මෙයාගේ ලකුණු අහලා පුතා එද්දි ලකුණු කීයද තිබ්බේ? 14යි. ඉංග්‍රීසි වලට පන්ති කීවෙනියට වගේ හිටියේ? අන්තිම නේද? අන්තිමට කලින්. ඉතින් මටත් බයත් හිතුණා පළවෙනි දවසේ කොහොමද ආව ගොඩ දාන්නේ කියලා. දැන් මේ පාර ඉංග්‍රීසි වල ලකුණු කීයක් තියෙනවද පළවෙනි වාර? දැන් මාස 5ක් අපේ පන්ති එනවා. 59ක්. ඉංග්‍රීසි වලට පන්ති කී දෙනිය අතර වගේ ඉන්නවද මේ පාර? පළවෙනි 10ට වගේ ඉන්නවා. ආට සතුටුද ඉතින් එච්චර දිනුවක් ලැබුවේ කියලා. දැන් ටාගට් එක මොකද්ද ඔය වලට ඉංග්‍රීසි වලට ගන්න හිතාගෙන ඉන්නේ? ඒක යන්න නේද? කල් තියනවද නේද? මේක ගහන්න පුළුවන් නේද? දනුකස දරුවට එනකොට ලකුණු 14ක්. ඔව්. ඒ ඇත්තට මගේ පානදුර ප්‍රදේශයේ මම නැවත පන්ති පටන් ගත්තේ මේ ජනවාරි වල. ඒ ජනවාරි වල පන්ති පටන් ගන්නකොට 11 වසරට ආවේ එක ළමයි. ඉතින් මම වැඩි ලොකු උපචාරණයකින් නෙමෙයි පටන් ගත්තේ. ඒ ආපු දරුවටත් ලකුණු 14ක් පමණයි තිබුණේ. ඉතින් ඒ දරුවගේ පියා ඉල්ලා සිටියේ කොහොම හරි 100කට මට මේ හදලා දෙන්න සර් කියලා. ඉතින් මෙවර වාර විභාගයෙන් ඒ කියන්නේ අතරම පළවෙනි වාර අවසානයේ වාර විභාගයෙන් ලකුණු 59ක් ඒ දරුවට තියෙනවා. ඉතින් මේ පන්තියෙන් එයා ඉගෙන ගන්න විද්‍යාලයේ 10 වෙනියට තමයිලු පන්තිය තියෙන්නේ. කලින් එයා පන්තියේ අන්තිමයා තමයි ඉඳලා තියෙන ඉංග්‍රීසි වලට. දැන් පළවෙනි 10 දෙනා අතරට එන්න පුළුවන් වෙලා තියෙනවා එයාට. ඉතින් ඒක එයාට වගේ මටත් ලොකු ජයග්‍රහණයක් තියාගෙන මම හිතන්නේ මේ ප්‍රතිඵල වල රිසල්ට් ෂීට් එක නේද ලිස්ට් එක කියනකට වඩා දනුකසට සන්තෝෂයි මේ අර ලකුණු 14ක් නේද 14ක් තිබ්බ ශිෂ්‍යයාගේ ලකුණු 50 ගානකට එනවා කියලා හිතුවොත් මේ ගුරුවරයෙකුට තියෙන සතුට ඕක තමයි. දරුවෙක් පල්ලෙහා මට්ටමක ඉන්නකොට ඒ දරුවා උඩට ගෙනාවම ඒ දරුවගේ හිතට දැනෙන සතුට ගුරුවරයාට දසදහස් ගුණයක් උඩින් දැනෙනවා. ඒ නිසා මේ ගුරුවරයාගේ සතුට ඕක තමයි. දනුකස මම කැමති නෑ මේ ටියුෂන් ගුරුෙක් කියලා කාටවත් කියන්න. මොකද ඔක්කොමලම ගුරුවරු. මම කැමති නෑ පාසල් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා කෙනෙක් නා දෙන්නෙක් විදිහට දකින්න. මොකද අපි ටියුෂන් ශාස්ත්‍රයේදී මුදලක් ගන්නවා තමයි. රයිට්. නමුත් ටියුෂන් ගුරුවරයා සමහර වෙලාවට මගෙත් එක මොකුත් හිතන්න එපා මගේ ඉස්කෝලේ ගුරුවරු මම දන්න ටියුෂන් ගුරුවරු ඉන්නවා දරුවන්ගේ ජීවිත සහ මුලින්ම කන පිට හරවලා ඒගොල්ලෝ මාර ලස්සන අනාගතයකට හිමිකම් කියන දරුවෝ බවට පත් කරපු ගුරුවරු ඉන්නවා දකින්න. මට එක කතාවක් මතක් වෙනවා. කියන්නේ 2019 අවුරුද්දේ මම ටියුෂන් ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 2ක් 3ක් විතර කාලයකදී ඇලහැර කියලා ඇලහැර කනිෂ්ඨ විද්‍යාලය කියලා පාසලක් තියෙන අපේ ප්‍රදේශයේ බොහොම අඩු පහසුකම් ඒකටත් තියෙන. ඉතින් එහි හිටපු එකම ඉංග්‍රීසි ගුරුවරිය මාතෘ නිවාඩු යන නිසා මට ආරාධනා කළා ඒ විද්‍යාලේ විදුහල්පතිතුමිය ඇය මේ වෙනකොට ජීවතුන් අතර නැති මම ඒව මතක් කරන මේ වෙලාවේදී මල්ලිකා මහත්මියව. ඉතින් එයා මට ආරාධනා කළා පුතා පුළුවන් නම් මට මේ අන්තිම මාස 8-10 මේක ඉංග්‍රීසි ටික කරලා දෙන්න කියලා. පොඩගෙන අර ස්වේච්ඡා කතාව නේද ඔය කියන්නේ? රයිට්. මම දැක්කා මේක. දනුකස හරි පුරු වැඩක් කරනවා. ස්වේච්ඡාවෙන් එක්තරා විද්‍යාලයකට ගිහිල්ලා මම ඇලහැර කනිෂ්ඨය. ඇලහැර කනිෂ්ඨයට ගිහිල්ලා මේ දරුවන්ට උදව් කරනවා. මම හිතන්නේ දරුවෝ ගොඩක් පාස් වෙනවා. ගොඩක් කියන්නේ ප්‍රමාණය ගත්තොත් දනුකස දරුවෝ 36 දෙනෙක් විභාගයට යනවා මේ පාර. 36 දෙනාගෙන් ඉතින් ඒත් ගොඩක් කිව්වට 18 දෙනෙක් තමයි සමත් වෙන්නේ. ඒක ගොඩක් වෙන්නේ මේ හේතුව මත. ඊට පෙර අවුරුදු දෙකේම මේ පාසලේ ළමයි දෙන්නෙක් පමණයි විභාගය සමත් වෙලා තිබුණේ ඉංග්‍රීසි වලින්. හැබැයි මම මේ මාස 6ත් 8ත් අතර කාලය ඇතුළත ඒ සාමාර්ථ එකක්, B සාමාර්ථ දෙකක්, C සාමාර්ථ 6කුයි සහ S සාමාර්ථ 9කුයි. එක 18 දෙනෙක් දරුවන්ව සමත් කරවන්න පුළුවන් වෙනවා මේ වසරේ. ඒක ඒ ඉතිහාසයේ ලැබුණ මං හිතන්නේ පහුගිය අවුරුදු 15 විතර ලැබුණ හොඳම ප්‍රතිඵල ඒ පාසලට ඉංග්‍රීසි වලින්. මම දැන් පත්තරෙත් ගියා. මොකක් හරි සෝෂල් මීඩියා එක ලොකු කැම්පේන් එකක් කියන්නේ. රයිට්. හේතුතුනේ ඔබ දන්නවා ඇති මේ සාමාන්‍යයෙන් අපි හොඳ දෙයක් මේ සබාදහමට දුන්නොත් එimhe සබාදහම අපිට පෙරලා හොඳ දේවල් දෙනවා තමයි. සමහරු කියනවා අපි හොඳ දේවල් කොච්චර කරත් අපිට නෑනේ කියලා. නෑ. අපිට දෙන්න පටන් ගත්තාම සබාදහම අපිට හොඳට සලකනවා. මම දනුක පෙරලා සර්ගේ
භෞතික දියුණුව ගැන හොඳට දැක්කාද රයිට් ඒ නිසා මේ මම කියන්නේ මේ ධනුක පෙරේරාට ආශිර්වාදයක් වෙන්නට ඇති ඒ වගේ කරපු හොඳ දේවලුත් ධනුක සර්ගේ මේ වටේ ඕරායක ශක්තිමත් කරලා නේද මේ වගේ දියුණුවක් වෙන්න හේතු වෙන්න ඇති කියලා හිතනවා ඉතින් ලොකු ආදර්ශයක් ධනුක සර් අපිට දුන්නේ හැමදාම hina වෙලා උගන්වන්නේ මම බලනවා හැම වීඩියෝ එකකම දැන් මම හිතන්නේ වීකෙන්ඩ් එක කියලා කියන්නේ ටියුෂන් සර් කෙනෙකුට හරි අමාරු දවසක් නේ අපි මේ රෙකෝඩින් එක යන දවසෙත් දැන් ධනුක සර් තව පැය කීපයකින් පානදුරේ බකමුණේ යන්න ඕන ඉතින් නමුත් මම දන්නවා දැන් හෙට මම ධනුක සර්ගේ වීඩියෝ එකක් දැක්කත් ධනුක සර් hina වෙලා තමයි උගන්වන්නේ ස්ට්‍රෙස් නැද්ද උගන්වනකොට ඒ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ එනකොටම නම් අර චකිතයක් තිබුණා. නමුත් දැන් තියෙන අත්දැකීම් සමග ඉතින් දැන් අවුරුදු 10ක විතර අත්දැකීම් එක්ක ඒ කියන්නේ දරුවන්ව 100ක් හිටියත් පන්තියේ 100 දෙනාම හසුරුවීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් බොහොම පහසුවෙන් තමයි පන්තිය කරන්නේ. කොයිලාගත් තරහ යන්නේ, ළමයින්ට දඬුවම් කරන්නේ, ඒවා නැතුව තමයි පන්තිය කරන්නේ. කතාවකින් හිලෝකින් ඒ සියලුම දේත් එක්ක ආස හිතන විදියට දැන් ගෙන්වීමේ හැකියාව උපමට්ටම් කරගෙන තියෙනවා. රයිට්. මං හිතනවා හිතවතුනි මේ අපි දකිනවා ධනුක සර්ගේ පේජ් එකේ යනකොට මේ පොඩි දරුවෝ බොහොම ලස්සනට කතා කරනවා. මම දැකපු ලස්සනටම කතා කරන දරුවා තමයි ධනුක සර්ගේ ලොකු දුව. මං හිතනවා මම නිවැරදි කියලා. ඒ දුව වගේම අනිත් දුවලත් කතා කරනවා. සාමාන්‍යයෙන් එහෙම වෙනවා කියලා කියන්නේ හිතුවතුනි තමන්ගේ දරුවට සුදුසුමදී අනින් අර වෙනත් දරුවෙකුට දෙනවා කියලා කියන්නේ මං හිතනවා එතන ගුරුවරයා අති සාර්ථකයි කියලා. ධනුක සර් අපි දකින ඔය වීඩියෝ එකේ දකින්නේ ෆයිනල් අවුට්පුට් එක නෙමෙයි කියලා මං යෝජනාවක් කරවුවොත් ධනුක සර් ඒක පිළිගන්නවද නැද්ද? අනිවාර්යෙන් ඒක ෆයිනල් අවුට්පුට් එක නෙමෙයි. ඉතින් තව ගොඩාක් ඒ දරුවන්ට දියුණු වෙන්න තියෙනවා. ප්‍රධාන දේ සහ මොකද මේ එතෙන්ට එන්න මම මේ කියන්නේ මේ එතන එන ෆයිනල් අවුට්පුට් එක ඔය ඕක නෙමෙයි ඊට වඩා කලින් පියවර ටිකක් මම හිතන්නේ තියෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒක ගුරුවරයාගේ කැපකිරීම කියලා මම මේ කියන්නේ. ඔව් ගුරුවරයාගේ කැපකිරීම මම ඒක කියන්නේ 50% කියලා. දරුවගේ දක්ෂතාවය සහ ඊටත් වඩා දෙමව්පියන්ගේ කැපකිරීම තමයි මම දකින්නේ පොඩි දරුවෙක්ට ඉංග්‍රීසි පුළුවන් වෙනවනම්. පළවෙනි දේ තමයි අම්මලා තාත්තලා මේක බලනවනම් තමන්ගේ දරුවට ඉංග්‍රීසි උගන්වන්න හොඳම වයස මම ඉස්සෙල්ලා කිව්වා වගේ වයස අවුරුදු 4ත් 7ත් අතර. ඉතින් ඒ වයසේදී දරුවෙක් හිතාමතාම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. ඉතින් ඒකට ගුරුවරයාගේ තල්ලු කිරීම වගේම මඟ පෙන්වීම වගේම දෙමව්පියන්ගේ කැපකිරීමත් ලොකු අගය කිරීමක් කරන්න ඕනේ. ඉතින් ඔය කතා කරන මම ඔයගොල්ලෝ වීඩියෝ බලලා තියෙනවා නම් ඔය පොඩි ළමයි ගොඩාක් කතා කරන ඒවා. ඒ දෙමව්පියන්ගේ අසීමිත කැපකිරීම එතන පිටුපස තියෙනවා. ඒ කැපකිරීමට ලැබිය යුතු ඒ අගය කිරීම නොකර ඒක ඒ සියල්ලම මට ලබා ගැනීම වැරදි කියලා මම හිතනවා. ඒ හින්දා මම නැවතත් ඒ ඉංග්‍රීසි පුළුවන් වෙච්ච ළමයින්ගේ අපි කියමු මට 50%ක් දුන්නා කියලා 50%ක්ම දෙමව්පියන්ට ලැබිය යුතුයි අනිවාර්යෙන්. ඒ දෙමව්පියන්ගේ කැපකිරීමක් තමයි ඒ ළමයි ඉංග්‍රීසි කතා කරන්නේ ඇත්තටම. හිතතුනේ මේ අපි පොඩ්ඩකට මාතෘකාව චුට්ටක් වෙනස් කරන්න කියලා මම ලෑස්ති. මේ ධනුක සර් මේ අද කාලේ ළමයි පොඩ්ඩක් වෙනස්. ධනුක සර් අපි ජෙනරේෂන් එක ගත්තොත් එහෙම සර්ට මම හිතන්නේ ජෙනරේෂන් කීපයකට උගන්වන්න මම හිතන්නේ මේ ඒ ආසන්න කාල සීමාවලදී අවස්ථාව ලැබෙන්නේ නැති නේද? ජෙනරේෂන් Z කියනවා දැන් මම හිතන්නේ ඇල්ෆා එක තමයි දැන් මේ යන්නේ නේද? බීටා එක හම්බ වෙනවා තව ටික අවසන් 2025න් පස්සේ පෙන්ඩින් තියෙන බීටා එක. එතකොට ධනුක සර් මේකත් එක්ක සමහර ලාවට අපි ගොඩක් කට්ටිය බ්ලේම් කරනවා මේ 2000න් පස්සේ ඉන්නේ උන්ට ට්‍රැක් වාගේ කතා කියනවා නේද? නමුත් මේ ධනුක සර් මේ ට්‍රැක් කියන මේ ළමයි බොහොම ලස්සනට ට්‍රැක් කරලා තියෙනවානේ නේද? දරුවෝ ගැන මොකද හිතෙන්නේ? අද කාලේ ඉන්න මම කියන්නේ ඉංග්‍රීසි ගැන නෙමෙයි. මේ වර්තමානයේ ඉන්න දරුවෝ ගැන ධනුක සර්ට තියෙන අදහස මොකද්ද? 2017 ටියුෂන් ශාස්ත්‍රයට එනකොට හිටපු දරුවන්ට වඩා ගොඩාක් වෙනස් දරුවෝ තමයි දැන් අපිට හම්බෙන්නේ. 2020 කොරෝනා සංගතයත් එක්ක ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය කන පිට හැරුණා. ඒකේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. ජංගම දුරකථනය දරුවන්ගේ අතට පැමිණියා. ඒත් එක්කම දරුවෝ ගොඩාක් දෙනෙක් ලෝකය අත්විඳින්න ගත්තා. අධ්‍යාපනයේ විවිධත්වය අත්විඳින්න ගත්තා. ඉතින් ගොඩ දෙනෙක්ගේ අතට ගේම්ස්, සෝෂල් මීඩියා ඒවා ටිකක් ගියා. ඉතින් ඒ හරහා ඒ සමාජය වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට අමතරව අර ගවේෂණාත්මක දරුවන් අද වෙනකොට ඉතාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තිනවා. ඉතින් මේ වර්ග දෙකම අපිට පන්තිවල හම්බෙනවා. අපි ටියුෂන් කරන රටාව අනුව, ඒ කියන්නේ මම උගන්වන රටාව අනුව මම ගොඩක් වෙලාවට
අපේ පන්ති ප්‍රචාරණ කටයුතු වලදී කිසිම වෙලාවක විනෝදචාරිකා ඒ වගේම අර විනෝදාස්වාදය සඳහා මේ අපේ ටියුෂන් පන්ති එන්න කියලා කොයිලාකවත් ප්‍රචාරණ කටයුතුවත් එහෙම නැත්නම් පන්ති ප්‍රවර්ධනවත් කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම පන්ති ප්‍රවර්ධනය කරන්නේ අපගේ ප්‍රතිඵල, අපේ කතා කරන දරුවෝ, අපේ දරුවන්ගේ විනය සහ අපි පන්ති පවත්වන විනය ගැන කියලා. ඉතින් ඒ වෙලාවල් වලදී අපිට ලැබෙන්නේ ගොඩක් වෙලාවට අපි සමග යෙදෙන්න එකට එකතු වෙන්නේ ඒ වගේ උගන්වන දරුවෝ කොට්ටාශයක් තමයි. මම කියන්නේ 100%ක්ම සියලුම දරුවන් එහෙමයි කියලා. හැබැයි බහුතරයක් දරුවෝ මංගාවට එන අර මම කිව්වනේ සුපුන් ඉස්සෙල්ලා කිව්වා දරුවෝ 500කින් දරුවෝ 60යිනේ. ඉතින් ඒ කියන්නේ තව ගොඩක් දරුවෝ පිට ඉන්නවනේ කියලා. ඒ කතාව ඉතුරු කතාව තමයි 500න් 60 දෙනා කියන්නේ ඇත්තටම මේ ප්‍රදේශයේ ඉන්න ඉගෙන ගැනීමට ලැබිම දරුවෝ. ඉතින් අර අපි අර ප්‍රවර්ධනය නොකරන අර විනෝදචාරිකා ඒ වගේ දේවල් ප්‍රවර්ධනය නොකර දරුවන්ව මේ පැත්තට ගෙන්නලා තියෙන හින්දා මට ගොඩක් වෙලාවට ගැටෙන්න ලැබෙන්නේ සමාජයේ අර ඉන්න හොඳයි කියලා එහෙම නැත්නම් කීකරුයි කියලා සලකන දරුවන් කොට්ටාශය තමයි මම වැඩිපුර ගැටෙන්නේ. ඉතින් සුපුන් කිව්වා වගේ හැම සමාජයකම විවිධයි. ඉතින් මේ විවිධත්වය අපි අත්විඳලා තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි මට වාසනාවකට මගේ ටියුෂන් වලදී එහෙම නැත්නම් මගේ ඉගෙනීම් කටයුතු වලදී මට ලැබෙන්නේ ඇත්තටම හොඳ දරුවෝ කියලා මට කියන්න පුළුවන්. මට ඉතින් ඒකයි මම සතුටින් උගන්වන්නේ කියලා අර hina වෙලා උගන්වනවා කියපු එකේ ප්‍රධාන කාරණාව. ඉතින් මට hina වෙලා උගන්වන්න පුළුවන් විදිහේ දරුවන් කොට්ටාශයක් මට පන්ති වලදී ලැබිලා තියෙනවා. ඒක වාසනාවක්. ඉතින් තව කවුරුහරි කියන්න පුළුවන් මේ ඔය කරන්නේත් ප්‍රොමෝෂන් එකක් නේ. දැන් ඔය කියන විදිහට වීඩියෝ දාන්නෙත් ප්‍රොමෝෂන් එකනේ කියලා. ඔව්. හරියට මිත්‍රේ දානවා නම් කේකර ගෑවට ප්‍රශ්නයක් නෑ කියලා මට හිතෙනවා අවශ්‍ය විදිහට. තව ප්‍රශ්නයක් තියෙනවා. ස්පෝකන් එකයි ග්‍රැමයි මොකද්ද අවුලක් දැනෙනවා මට. ස්පෝකන් කරනකොට කට්ටිය කියනවා ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ එකක්, ග්‍රැමර් එකක්. මොකද්ද මේ වෙනස? අපි නිකන් පොඩ්ඩක් කියමු අපේ අසන්නන්ට බලන්නන්ට මේ ඇත්තටම ස්පෝකන් කියන්නේ වෙනම ටෙක්නික් එකක්ද එහෙම නැත්නම් හිතුබාගාතේ කියවන එකක්ද නේද? ග්‍රැමර්ත් එක්ක යන එකක්ද? මොකද්ද පොඩි වෙනසක් ඇති කියලා හිතෙනවා පොඩ්ඩක් දැනගන්න කැමතියි. මම පොඩි වෙන උදාහරණකින් පටන් ගන්නම්. මම මගේ වයස ඒ කියන්නේ මේ 1998 ඉඳන් 2005 වෙනකම් වගේ රූපවාහිනී නරඹපු කොට්ටාශයක් ඉන්නවා. ගොඩක් වෙලාට දැන් දෙමව්පියෝ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට මතක ඇති සිරස ටීවී එකේ ඒ දවස්වල 1:30ට යනවා हिंदी फिल्म्स. ये हिंदी फिल्म वाला मामा निका मुझे अभी भी हिंदी में बोल सकती हूँ, मुझे सब समझ सकती हूँ, मगर मुझे लिखने की नहीं जानती. මට අදටත් මම මේ කියපු ටික මම කියන්නම්. මට අදටත් හින්දි භාෂාව හොඳටම කතා කරන්න පුළුවන්. මට මේ හින්දි භාෂාවේ කියන හැම දෙයක්ම තේරෙනවා. හැබැයි මම අදටත් හින්දි භාෂාවේ අයන්නවත් දන්නේ නැහැ. මම අදටත් මට හින්දි අයන්න පින්නොත් මේක අයන්න කියලා කියන්න බෑ. හැබැයි මට හින්දියෙන් කතා කරන්න සහ හින්දියෙන් කියන දේවල් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ භාෂාවක අවශ්‍යතාවය එයයි. මම හිතන්නේ ඒ වචන ටික දැක්කත් ඇති දෙමව්පියන්ට තේරුම් ගන්න මේ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. එතකොට ස්පෝකන් කියන එකට ලිවීම සහ කියවීම අදාළ වෙන්නේ නැහැ. හැබැයි ওই ග්‍රැමර් කතාව ඉතින් කතා කරද්දි ග්‍රැමර් භාවිතා වෙනවා. ව්‍යාකරණ භාවිතා වෙනවා. ඒක ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි පාසලේදී අර ව්‍යාකරණ දැනුම විදියට ලබා ගන්න එක. ඒක අපි පන්තිවලදී දරුවන්ට දෙනවා. ඒක හරිම සංකීර්ණයි. මොකෝ ඉංග්‍රීසි භාෂාවයි සිංහල භාෂාවයි කියන්නේ තනිකරම වෙනස් භාෂා විදි දෙකක්. ඒ හින්දා ඒ භාෂාවල් දෙක ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සබ්ජෙක්ට් verb object කියන ආකාරයයි සිංහල සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් verb කියන ආකාරයටයි පිළිහිట్లా තියෙන හින්දා දරුවන්ට දිග වාක්‍යයක් නිර්මාණය කරොත් ග්‍රැමර් හරහාම පමණක් දරුවෝ ගොඩාක් මේ භාෂාව නීරස වෙන්න පටන් ගන්නවා. එතන තමයි ඔය දරුවන්ට මේ භාෂාව එපා වෙන්න පටන් ගන්න. ඉතින් දරුවන්ට දැන් මට හෙට හින්දි භාෂාව ඉගෙන ගන්න උවමනාවක් ආවොත් මං හිතන්නේ මට බොහොම කෙටි කාලෙකින් හින්දි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. මට ඒකේ අක්ෂරමාලාව විතරයි මං හිතන්නේ ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ ග්‍රැමර් කියන එක નિરાයාසයෙන් ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන වපසරියක් දරුවන්ට ගොඩනැගීමේ වගකීම ගුරුවරයා සතුයි. ඒ වගකීම ඉදිරියට ගෙනියාමේ වගකීම තියෙන දෙමව්පියන්ට. ඉතින් ඒ දෙක හරියට කෙරෙන තැනක ව්‍යාකරණ කියන දේ හුදෙක් નિરાයාසයෙන් ලැබෙන දෙයක් බවට පත් වෙනවා. හැබැයි පොතපතින්ම මේක ඉගෙන ගන්න පුළුවන් දරුවෝ අපිට හම්බෙලා තියෙනවා. අති දක්ෂ දරුවෝ.
ඒ දරුවෝ බොහොම දක්ෂයි. පන්තියේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගන්න, ගණිත විෂයට 100ම ගන්න. ඒ වගේ දරුවෙක්ට ඉංග්‍රීසි අරහාකාරයෙන් අර ග්‍රැමර් නීති රීති වලින් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක හැම දරුවටම මේ විදිහට පිළිටන්නේ නැහැ. ඒ දරුවන්ට ඒක අමාරු වෙන්නේ ඒකයි. ඉතින් ව්‍යාකරණ තිබෙනවා. ව්‍යාකරණ ඉගෙනීම ඉතාමත්ම අපහසුයි. ඉංග්‍රීසි කතා කරන කෙනෙකුට පවා ව්‍යාකරණ ඉගෙන ගැනීම අපහසුයි. ඒක අපිට සිංහල වලදී පවා හැම දරුවටම සිංහල කතා කරන්න පුළුවන් වුණාට ඒකක් එන්නේ නැහනේ. ඒ වෙනස මේ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම කියන එක සම්පූර්ණ දෙකක්. ඉතින් ස්පෝකන් කියලා කියන්නේ ප්‍රායෝගික දැනුම. ඒක තමයි අවශ්‍යතාවය. ග්‍රැමර් කියලා කියන්නේ න්‍යායාත්මක දැනුම. ඒක කතා කිරීම සඳහා අත්‍යවශ්‍ය නැහැ. යම්කිසි විභාගවලදී පමණයි අවශ්‍ය වෙන්නේ. ඉතින් දෙමව්පියන් දැනගන්න ඕනේ දරුවන්ට ලබා දෙද්දී කොයි දැනුමද ලැබන්න අවශ්‍ය කියලා. ඉතින් මම ඒකත් මෙතනදීම කියන්නම් මෙහෙමම. මොකද හැම දෙමව්පියෙක්ට මේක ගැන අවබෝධයක් නැති හින්දා. ඉතින් දරුවෙක්ට ලබා දිය යුත්තේ ස්පෝකන් දැනුම පමණයි. ග්‍රැමර් දැනුම ඒ දරුවාට මහා පරිමාණයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. පසු කාලෙකදී යාට අවශ්‍ය නම් එයාට තව කෙනෙකුට මේක කියලා දෙන්න අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ජීවිතේදී දැන් අපි සිංහල භාෂාව භාවිතා කරයි කියලා අපි කොයි වෙලාවකවත් ව්‍යාකරණ පිළිබඳ දැනුමක් ගැන කතා වෙන්නේ නැහැ. මේ මී දානේවා මූ දානේවා වගේ ඒ වගේ දැනුම අත්‍යවශ්‍ය නැහැ මෙතනට. ඉතින් අවසනාවකට අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ හැමෝම ග්‍රැමර් පිටිපස්සේ දුවනවා. ඉතින් ඒවා පිළිබඳ පොත් කරනවා, ඒවා පිළිබඳ ටියුට්ස් කරනවා, අපිත් කරනවා. අපි නැහැ ඒකට අපිත් ඒක උගන්වනවා. ඒක අර විශේෂ කාරණාවක් විදිහට සංවිධානාත්මක උගන්වගෙන යද්දී අවශ්‍ය වෙනවා. හැබැයි ඒකයි ස්පෝකන් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියන්න ඕනේ. මොකද ඕන තරම් ඕගොල්ලන්ගේ ගම්වලත් ඇති සිංහල හොඳින් කතා කරන හැබැයි සිංහල අකුරක්වත් ලියන්න බැරි ව්‍යාකරණ පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැති මහා වියත් විදිහට කතා කරන අය අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ දෙක අතර ලොකු සම්බන්ධයක් ඇත්තටම සම්බන්ධයක් නැති තරම්මයි. දනුකස එතකොට ටියුෂන් කරන්නේ දැනට බකමූණ සහ අනාගතයේ බලාපොරොත්තු වෙනවා කිව්වා මේ දැනට පටන් ගන්න. දැනට පටන් ගත්තා මේ පානදුරේ. මම හිතනවා දනුකස දැන් අපි හිතමු බැරි වෙලාවකවත් දනුකසගේ පානදුර ක්ලාස් එකකට එන්න බැරි වෙන බකමූණේ ක්ලාස් එකකට එන්න බැරි වෙන දරුවෝ ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. අනිවාර්යයෙන්ම ඒක දන්නවා. ස්පෝකන් වලට ආස තියෙන දරුවෙක් ඉන්න පුළුවන්. මම අහන පළවෙනි ප්‍රශ්නේ දනුකස ඔන්ලයින් කරනවද? ඔන්ලයින් ඇත්තම කියනනම් කොරෝනා කාලේ කරා අවුරුදු 3-4ක් විතර ස්පෝකන් වගේ කියන්නේ ස්පෝකන් උගන්වන්න නම් මට දැනিলা තියෙන දේ ඒකින් අතිසාර්ථක වීමේ හැකියාවක් නැහැ ඔන්ලයින් හරහා. මම එහෙම උත්සාහ කරා ඇත්තටම. ඉතින් පහුගිය දැන් ගොඩාක් දෙමව්පියන් මගේ WhatsApp බැලුවොත් එහෙම දවසකට මැසේජ් 50කට වඩා එනවා සර් ඔන්ලයින් පටන් ගමුද ස්පෝකන් ක්ලාස් එකක් කරන්නකෝ සර් කියලා. ඒ දරුවෝ කතා කරන වීඩියෝ දැකලා ඉතින් අර ඒකේ මම ලොකු සාර්ථකත්වයක් දැකපු නැති නිසා තමයි ගොඩක් අයින් වෙලා ඉන්නේ. හැබැයි කොරෝනා කාලෙදී මට ඒක සාර්ථකව කරන්න පුළුවන් වුණා. ඒකට හේතුවත් දරුවෝ ඒ දවස්වල ඉස්කෝලේ යන්න නැතුව ගෙවල් වල හිටපු හින්දා අර ඒගොල්ලන්ව වැඩි කාලයක් ඒ මගේ වැඩපිළිවෙලේ යොදවන්න මට පුළුවන් වුණා. හැබැයි පාසල් කටයුතුයි අනෙක් ටියුෂන් සමග ස්පෝකන් ටාගට් කරලා උගන්වන එක මට සාර්ථක වුණේ නැහැ හිතපු තරම්ම. ඒ හින්දා මම දැනට ඔන්ලයින් කරන්නේ නැහැ. හැබැයි මගේ පන්තිවල රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. අපි කරන පන්ති හැම එකක්ම රෙකෝඩින්ග්ස් දැනට YouTube එකේ තියෙනවා. ඊට අමතරව Facebook එකේ තම කිසි ප්‍රමාණයක් තියෙනවා. YouTube එකේ සියලුම පාඩම් අපි දාලා තියෙනවා. ඊට අමතරව පන්ති රෙකෝඩින්ග් බලන්න පුළුවන් සහ ඒ පන්තියට සජීවීව සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔන්ලයින් ක්ලාසස් කියලා වෙනම පන්තියක් කවුරුවන් වෙනුවෙන් දැනට පවත්වාගෙන යන්නේ නැහැ. සජීවීව සම්බන්ධ වෙනවා කියලා කිව්වේ වෙනම Zoom එක හරහා පන්තිය සජීවීව ලබා දැන් අපිත් දැන් කවුරු හරි වුණාවක් කියන දරුවෙක් ඉන්නවා සජීව සම්බන්ධ වෙන්න. මොකද කරන්න ඕන වැඩ පිළිවෙල කොහොමද? එතකොට ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මගේ අංකයට WhatsApp message එකක් එවලා පන්තියට සජීවීව සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් ඉල්ලන්න. අපි පල්ලෙහා ඔබට පේන ඇති මේ තිරේ දාන්නේ දනුකසගේ නම්බර එක. ඉතින් මේ නම්බර එකට WhatsApp පණිවිඩයක් දාලා ඔන්න දනුකසව සම්බන්ධ කරගන්න පුළුවන්. සජීවීව ඔබට Zoom හරහා දනුකසගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් දැනට කියන්න තියෙන්නේ ඔච්චරයි. ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න තියෙන්නේ ඔන්ලයින් විතරයි. දනුකස කරන්නේ දැනට පානදුරේ සහ බගමුණ ප්‍රදේශයේ විතරයි. ඉතින් සමහරලාට ඉතින් ලොකු අවස්ථාවක් අනෙක් ප්‍රදේශවල අයට නැති වෙන්නට පුළුවන්. දනුකස අවසාන ප්‍රශ්න 2-3කට කලින්
පොඩි උපදේශයක් දෙමුද ස්පෝකන් හදාගන්න දරුවෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට. ඇත්තටම වැඩිහිටියෝ ගොඩක් දනුකොස මම දකිනවා මේ මගේ ශාස්ත්‍රය වුණත් මේ ඉන්නවා කට්ටිය තාමත් මේ YouTube නාලිකා බලනවා උත්සාහ කරනවා. නමුත් තාම ස්පෝකන් කතා කරන්න බෑ. මම දැක්කේ දනුකොස මේ කටාරින්නේ නැති ප්‍රශ්නේද කියලාත් මට වෙලාවකට හිතෙනවා. ඒක අරලා මේ ලැජ්ජා බය අරගත්තා නම් හරිද? මේ ලැජ්ජාවද මොකද්ද මේ තියෙන්නේ? දනුකසට දෙන්න තියෙන උපදෙස් මොකද්ද? ස්පෝකන් හදා ගන්න ඕන. සර්ගේ ක්ලාස් එකට එන්න බැරි කෙනෙක්. සර්ට දෙන්න තියෙන උපදෙස් මොකද්ද? මොනවා කරන්න ඕනද ප්‍රැක්ටිස් එකක් විදියට? ඉතින් අර ඉස්සෙල්ලා මම කිව්වාගේ මට පොඩි දෙයක් මෙතනදි කියන්න ඕනේ. දැන් මම හින්දි භාෂාව පුළුවන් වෙච්ච හැටි විතරයිනේ කිව්වේ. මට ඉංග්‍රීසි භාෂාව පුළුවන් වෙච්ච හැටි කිව්වේ නෑනේ. මම ඇත්තටම ගුරුවරුන්ගෙනුත් ඉගෙන ගත්තා. ඒ ගෞරවය දැනටත් එසේමයි. හැබැයි භාෂාව මට ඉගැන්නුවේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි මගේ භාෂා ගුරුවරයා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මම කිව්වා ඉස්සෙල්ලත් අපිට ක්‍රිකට් පිස්සුව තිබුණා කියලා. ඉතින් ඒ අවස්ථාවවලදී ගොඩක්ම බැලුවේ ටෙස්ට් මැච් එකක් දවස් 5ක් විතර යනකොට ඉතින් දෙයි ඉඳන් හවස් වෙනකම්ම බලනවා. හැබැයි ලොකු සිදුවීම් ටිකක් වෙන්නේ නැහැ. ඒ සිදුවීම් පෙළක් වෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ එතනදී කමෙන්ටරි කරන ඒ කණ්ඩායම ගොඩක් වෙලාවට පරණ සිදුවීම්, සමාජ සිදුවීම් ඒවා තමයි කතා කරන්නේ. ඉතින් ඒවා ඇහුම්කන් දීලා තමයි ඒවට ඇහුම්කන් දෙනවා අපි. මොකද ඒ තරගයේ සිදුවීම් වලට වඩා ඒ කතන්දර අපිට ආසාව ඇති වුණා. මොකෝ කාලයක් ඇද්දී ඒගොල්ලෝ කියන දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා. මට මතකයි මම පොඩිම කාලේදී අපේ ගෙවල් වල ඉංග්‍රීසි ඒ කමෙන්ටරි එක ඕෆ් කරලා විස්තර ਵਿਚාරය ඕෆ් කරලා සිංහලෙන් රේඩියෝ එක දාලා තමයි මැච් එක බලන්නේ. හැබැයි මම පසු කාලීනව ඉංග්‍රීසියෙන් විතරක් බලන්න ගත්තා. ඉතින් ඒක හරහා තමයි මගේ ඉංග්‍රීසි කතනය දියුණු වුණේ. ඉතින් පළවෙනි දේ තමයි උපරිම ප්‍රමාණයක් ඉංග්‍රීසි සවන් දෙන්න අවස්ථාව ලබා ගන්න ඕනේ. ඉතින් මොනයම් හෝ ආකාරයකින් මම කියන්නේ හැමෝටම ක්‍රිකට් බලන්න කියලා. චිත්‍රපටි, ඒ කියන්නේ මූවීස්, TV සීරීස්, එහෙම නැත්නම් තමන් ආස වෙන YouTube ඩොකියුමෙන්ටරිස්, පොඩි දරුවෙක්ට නම් කාටුන් එකක් වුණා. ඒ ඕනම ආකාරයකින් ඉංග්‍රීසි සවන් දීමේ තමයි අංක 1. අංක 2 ඔබ ඔය කිව්ව කතාව ඇත්ත. ගොඩ දෙනෙක් එහෙම ඉංග්‍රීසි ඇහුවත් කතා කරන්නේ නැහැ. සමහර අයට හිත ඇතුලින් තියෙනවා. අර සමහර අය මම දැකලා තියෙනවා කියලා තියෙනවා. මගේ හිතේ තියෙන ඉංග්‍රීසි කියලා අර Mercedes Benz කාර් එකක් පෙන්නනවා. මම කතා කරන ඉංග්‍රීසි කියලා අර කැඩිච්ච Alto එකක් වගේ එකක් පෙන්නනවා. ඉතින් ඒක ඇත්ත. ඒ කියන්නේ හිතේ තියෙන දේ එහෙමම අර දිව සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඒ දේ නිසා මම භාවිතා කරපු ක්‍රම සාර්ථක ක්‍රමයක් තමයි පළවෙනි දේ. තමන්ට තමන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. තමන් තමන්ගේ හදවතට කතා කරනවානේ. ඒ කියන්නේ අර තමන් සමග සංවාදය දෙනවානේ. ඉතින් මමත් මට මතකයි 8 වසරේ 9 වසරේදී මම මාත් එක්කම අවුරුදු 2ක් විතර ඉංග්‍රීසියෙන් කතා කරා. මොකද මට ඔහොම කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මගේ යාළුවන්ට පාසලේ ගුරුවරුන් සමගවත් එහෙම නැත්නම් මගේ ටියුෂන් පන්තියේ ගුරුවරයා සමගවත් මම ඉංග්‍රීසියෙන් කතා කරලා නැහැ 8 9 වසරවල. 9 වසරේ අගභාගයේ තමයි එක දවසක් මට යෝජනා කරේ මං තනියෙන් ඉංග්‍රීසි පන්තියකට සහභාගී වුණේ ඩඩ්ලි ෆර්නෑන්ඩෝ සර්. එයා තමයි මට යෝජනා කරේ පුතා ඉංග්‍රීසියෙන් කතා කරලා බලමුද කියලා. එදා සර් පුදුම වුණා මගේ ඉංග්‍රීසි කතනේ. එදා තමයි මාත් ජීවිතේ පළවෙනි තාට ඉංග්‍රීසි කතා කරේ. එච්චරට ඉංග්‍රීසි පුළුවන් වුණේ කොහොමද කියලා එයාත් මම කිව්වා ඉතින් මට ඒක නිරායසෙන් පුළුවන් වෙලා කියලා. ඒතර පළවෙනි කතාව තමයි සවන් දීම. දෙවෙනි එක තමයි තමන්ගේ හිතට කතා කරන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඒක හිතලම කරන්න ඕනේ. ඒ නිකන් ඉන්න ගමන් තමන් හිතන පතන දේවල් ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න. තුන්වෙනි කතාව තමයි දැන් නම් ඉතින් දරුවන්ට තියෙනවා ලොකු පහසුකම් ඔය ඇප්ස් වර්ග එක ඒවා අපි කියමු නිකම්ම chat GPT එහෙම නැත්නම් ඒ වගේ AI ඇප් එකකින් වුණත් නිකම්ම chat GPT වුණත් ඉංග්‍රීසි පුහුණු වෙන්න පුළුවන්. ඒ හරහා ලබා ගන්න පුහුණුවක් සහ අවසානයේදී ඉතින් ඉංග්‍රීසි පාර්ට්නර් කෙනෙක් Tamanටම කියලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තව යාළුවෙක් පිටරට යාළුවෙක් සමග එහෙම නැත්නම් පිටරට වෙසෙන නෑදෑයෙක් සමග කතා කරලා මේකේ හුරුව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කොච්චර කිව්වත් කොච්චර ඉංග්‍රීසි ඇහුවත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ අර පීනනවා වගේ තමයි. බහැලම මේකේ පීනන්න ඕනේ. ටික දවසක් යද්දී ඉතින් ඒකට අනිත් එක ඉවසීම තියෙන්නත් ඕනේ. ඒ ටික දවසක් යන එක ගොඩක් අයට ඉවසන්න අමාරුයි. අර ජිම් එකකට යනවා වගේ තමයි මුල දවස් 2 3 හරි උනන්දුවෙන් කරනවා. ඊළඟට ආපහු ටික දවසක් යනකොට ඒවා වෙන වැඩත් එක්ක ඒක මග හැරලා යනවා. එහෙම නැතුව අර ඒකාකාරීව අවුරුද්දක් විතර මේක යෙදුනොත් තමන්ට හොඳ තැනකට එන්න පුළුවන්. අපේ ස්පෝකන් පන්තින දරුවෝ ගැන කිව්වත් ඇත්තටම දරුවෝ 100ක් આવොත් ඇත්තටම දරුවෝ 30ක් වගේ තමයි කතනයට එන්නේ. ඒකට හේතුව ඒ ඉවසීම ඒ දරුවන්ට ඒ දෙමාපියන්ට දෙගොල්ලන්ටම නැහැ. මාසෙන් දෙකකින් අර වෙන මම දැකලා තියෙන ගුරුවරුත් කියන මාසෙන් ඉංග්‍රීසි කතා කරනවා සතියෙන් ඉංග්‍රීසි කතා කරනවා.
ඒවා එහෙම කරන්න පුළුවන් ගුරුවරු ඇති. ඉතින් අපිට එහෙම එක නැහැ කියන්න බෑ. උනාට මම දකින ප්‍රායෝගික ඉංග්‍රීසි නම් ඇත්තටම මාස 6ක් අවුරුද්දකට වඩා වැඩි ප්‍රමාණයක් ගත වෙනවා ළමයෙක්ට ඉංග්‍රීසි හරියටම පුළුවන් වෙන්න. ඇත්තටම ඉංග්‍රීසි ඇහෙන්න පටන් ගන්නත් මාස 6ක් විතර යනවා. හරි ඉංග්‍රීසි ඇහෙන්න පටන් ගන්න. ගොඩක් අය හිතනවා මේ ඉංග්‍රීසි ඇහෙනවා කියලා කියන්නේ මේ කියවන දේ කච කච ගාලා ඇහෙන එක නෙමෙයි. පැහැදිලිව තේරුම් ගැනීම හැකියාව. ඉතින් ඒක ලැබෙන්නත් මාස 6ක් අවුරුද්දක් විතර යනවා. ඉතින් ඒකත් එක්ක තමයි ලැබෙන්නේ. ඉතින් කාට හරි ස්පෝකන් හදාගන්න අවශ්‍ය නම් පළවෙනි දේ තමයි Tamanට ඉවසීම තියෙන්න ඕනේ. පුළුවන් තරම් ඉංග්‍රීසි වලට සවන් දෙන්න ඕන. තමන්ගේ හිතට කතා කරන්න ඕන. ඒත් සමගම ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න ඕන. පටන් ගත්ත දවසේම ප්‍රැක්ටිස් කරන්න යන්න එපා ඉංග්‍රීසි. එතකොට තමයි ඔගේ එපා වෙන්නේ. වචන එන්නේ නැහැ. හිර වෙලා, බය වෙලා ඊට පස්සේ අතහැරලා දාන්න හිතෙන්නේ. ඒක නොවෙන්න නම් මුලින්ම පුළුවන් තරම් දේවල් තමන්ගේ මොළයට පුරව ගන්න එක අවශ්‍යයි. ඒක මොළයට සොයන්ව කරන්න පුළුවන්. ග්‍රැමර් පස්සේ පන්නන්න එපා. හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා පළවෙනි දේ කරන්නේ මේ ආයි පටන් ගන්නවා ග්‍රැමර් පොත් 10ක් විතර උස්සගෙන ඇවිල්ලා කරමු කියලා පොත් උස්සගෙන එනවා. ඉතින් ඒකත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒකත් අති අසාර්ථක ක්‍රමයක්. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඇස්සේ හරි වටිනා අදහස් ටිකක් ආවා සර්ගෙන්. ස්පෝකන් ප්‍රැක්ටිස් කරනවා නම් කාට හරි කෙනෙකුට මම හිතන්නේ මේ පොඩි ළමයෙකුට විතරක් නෙමෙයි වැඩිහිටි කෙනෙකුටත් හොඳ උපදේශයක් තමයි අපි දනකොස දුන්නේ. ඒ ඇස්සේ පොඩි කතාවක් කියවුණා මේ තමන්ට කතා කරන්න පුළුවන් මේ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ඕන කියලා. ජීවිතේ මෙච්චර දුර ආවා. බිරිඳකින් ලැබෙන උත්සාහය කොහොමද? ඔව් මම උසස් පෙළ අවසන් කරාට පස්සේ තමයි මගේ බිරිඳව හම්බුනේ. වයස අවුරුදු 19ක් 20ක් විතර ප්‍රමාණය. ඉතින් අවුරුදු 7ක් විතර අපි ආදරය කරා. ඉතින් ඊට පස්සේ 2015 තමයි අපි විවාහ වුණේ. ඉතින් එතන ඉඳන් කියන්නේ ඒ කාලය ඇතුළත තමයි මම විශ්වවිද්‍යාල ගියේ සහ සීමා ක්වොලිෆයිඩ් වුණේ. ඊට අමතරව මගේ රැකියා ශාස්ත්‍රයට පිවිසුනේ. ඉතින් ඒ සියල්ලදී මට ලොකු සහයෝගයක් ලබා දුන්න පෙම්වතිය වශයෙන්. ඊට පස්සේ 2015න් පස්සේ මගේ බිරිඳ වශයෙන්ුත් මේ අවුරුදු 12ක් 11ක් විතර දැන් අපේ විවාහ ජීවිතේ. ඒතකොට ඒ කාලය තුලත් මට දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම දීලා තිනවා. මගේ බකමූණ යන තීරණය ඉතින් මම පොරොන්දු කරගෙන විවාහ වුණේ පොළොන්නරුව බකමූණ ප්‍රදේශවලට යන්නේ නැහැ කියලා. මොකද ඒ නාගරික ජීවිතේට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන හින්දා. බිරිඳ ගිවල් කොහෙද? මොරටුව. එතකොට මම හිතන්නේ එතුමිය ගුරුවරියක්. ඔව් එතුමියත් එතනට තමයි මම එන්නේ හැදුවේ. 2017 දී මම බකමූණට ඉතින් ගියා සතියන්තයට මුලින්. ඊට පස්සේ ඉතින් මට මේක මම මේකට බැහැ වුණ හින්දා මේ උගන්වීමට මම රැකියාවෙනුත් අයින් වෙලා ටියුෂන් ෆුල් ටයිම් කරනවා කිව්වම ඉතින් මුලදී කැමති වුණෙත් නැහැ. පසු කාලීනව ඇගේ දැනුමත් එක්ක ඊට පස්සේ 2018 දී ඇයත් බකමූණට එනවා පදිංචියට. එතන ඉඳන් 2019 ඉඳන් ඇයත් ඉංග්‍රීසි ගුරුවරියක් වශයෙන් මාත් සහයෝගයක් වශයෙන් ප්‍රාථමික පන්ති එක වසරේ සිට 5 වසර දක්වා පවත්වනවා. දැන් අවුරුදු 6ක 7ක පමණ කාලයක ඉඳන්. එතුමිය දැනට බකමූණේ ක්ලාසස් කරනවා. එතකොට පානදුරේ ක්ලාසස් නම් කරන්නේ නැහැ. මොකද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්ක අර සතිය දින 5 අපි දරුවන්ට දීලා තියෙන ඉතින් මවගේ අවශ්‍යතාවය තියෙන හින්දා පානදුරේ නෙමෙයි බකමූණේ පමණක් දැනට එක වසරේ සිට 5 වසර දක්වා ඇය ටියුෂන් පවත්වනවා. රනුෂා පෙරේරා ටීචර්. ඔන්න ඉතින් හොඳ ටීචර් කෙනෙක් බැඳපු අපේ දනුකසගේ පොඩ්ඩක් මේ රසබර කතාවක් තමයි. අද බොරු කියන්නත් බෑ හිතුවතුනේ. මොකද මැදිරියේ ඉන්නවා ටීචර්. අද දනුකස එක්කම ඇවිල්ලා මේ මම හිතන්නේ මධ්‍යම රාත්‍රියට ආසනයි අපි මේ රෙකෝඩින් යනකොට. ඉතින් ටීචර්ත් ඉන්නවා අපිත් එක්ක මේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් මේ දනුකස මට අහන්න කැමති අවසාන ප්‍රශ්නට කලින් අනාගතයේ තියෙන ටියුෂන් ශාස්ත්‍රයේ දිගටම රැඳින්න තමයි මගේ කොහොමත් බලාපොරොත්තු තියෙන්නේ. මොකෝ ඒක තමයි මගේ ඒ කියන්නේ මුදල් හම්බ කිරීමේ උමනාවටම නෙමෙයි. ඒ කියන්නේ දරුවෙක් සාර්ථක වෙනවා දකින්න එක, ඉංග්‍රීසි කතා කරන එකට ඒ ශාස්ත්‍රයේ දිච්ච කෙනෙකුට ඒක දැනෙනවා. ප්‍රතිඵල එන දවසේ රැයට අපි විඳින සතුට ඒ කියන්නේ ඒක මගේ බිරිඳ දැකලා තියෙනවා. ඒ කියන්නේ නිින්දයක් නැහැ එදාට ළමයි කියනවා නර ප්‍රතිඵලෙන් දවසට අපිට නිින්දයක් නැහැ කියලා. ඒගොල්ලන්ට වඩා අපිට නිින්දයක් නැහැ. රැය 30 මට මතකයි මගේ පළවෙනි ප්‍රතිඵලාවේ කියන්නේ කණ්ඩායමක් ලිය 2017 ළමයි 15ක් 20ක් විතර ලිව්වා. ඉතින් ඒ 15 දෙනාගේම විභාග අංක ලියාගෙන ඒ වයිකින් එකට කෝල් කර ළමයින්ට කිය ඉතින් ඒ ආස්වාදය තාම විඳිනවා. අදටත් විඳිනවා. මේ ගිය සති දෙකෙත් ඒක වින්දා. ඒ ආශ්වාදයේ හින්දා කවදාවත් ටියුෂන් ශාස්ත්‍රය දාලා යන්නවත් එහෙම නැත්නම්
එකින් ඔබට දෙයක් දකින්නේ නැහැ. ඉතින් මටම කියලා ආයතනයක් තියෙනවා විස්දම් අධ්‍යාපන ආයතනයේ බකමුණේ. ඊට අමතරව මම පන්ති කරන්නේ පානදුර නිව් ලීඩ්ස් ආයතනයේ. ඒ ආයතන දෙකත් එක්ක තමයි ඉතින් අනාගතේ ටියුෂන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර සුපුන් ඇහුවා වගේ වෙන ප්‍රදේශයකට යන්න තරම් කාලයක් මට නැහැ. සතියේ දවස්වල පානදුර ප්‍රදේශයටත් සතිය අන්තයේ බකමුණ ප්‍රදේශයටත් ඊට අමතරව උදේවරුවල් මගේ ආයතනය වෙනුවෙනුත් මං ජොබ් එක කරන ඒ කියන්නේ මට ලබා දීලා තියෙන අවස්ථාව එක දෙකට ඔෆ් වෙන්න. ඉතින් ඒ ආයතනයත් මතක් කරන්න ඕනේ. ඉතින් මොකද ඒ ව්‍යාපෘති කළමනාකරණය කරන ගමන් තමයි මේ ටියුෂන් වල යෙදෙන්නේ. ඉතින් ඒ හැම දෙයක් එක්කම තමයි අනාගතයේ දැනට තියෙන ෂෝට් ටර්ම් ප්ලෑන් එක, ඒ කියන්නේ කෙටි කාලීන ප්ලෑන් එක. ඉතින් ඊට අමතරව අපි දන්නේ ජීවිතේ කොයි වගේ අවස්ථාවල් ලැබෙයිද කියලා. ඉතින් ඒත් මට දැනට පෙනෙන අනාගතයේ ඔය අංශ තුන දිනු කර ගැනීම තමයි මගේ ඒ කායන අරමුණ දරුවන් සමග ඉදිරියට යමින්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ දරුවන් 3 දෙනා. නෙතුකී, නෙතුනි, නෙතුමි. ඉතින් ඇත්තටම මගේ ටියුෂන් ශාස්ත්‍රයේත් ලොකු පිබිදීමක් ඇති වෙන හේතු වුණා මගේ ලොකු දුව. ඒ දුව අවුරුදු 3-4 ඉඳන් ඉංග්‍රීසි කතා කරන වීඩියෝ දැකලා තමයි මට ලංකාව පුරාම ඉන්න හැමදෙනාම කතා කරන්න පටන් ගත්තේ කොහොමද මේ පොඩි වයසෙන් දරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න කියලා. ඉතින් ඒත් එක්කම අනිත් දුවලා දෙන්නත් ඉතාමත්ම හොඳින් ඒ ඉංග්‍රීසි පුළුවන් වීමත් සමග ඒගොල්ලන්ට ලැබිලා තියෙන දේත් ඒගොල්ලෝ මට දක්වන ඒ ආදරෙත් ඒ ලැබුණ දේ නිසා ඉතින් මම බොහොම ආදරෙන් මතක් කරනවා මගේ දුවලා 3 දෙනාවත්. ඉතින් ඒගොල්ලෝ ඒ දෙන සහයෝගය සහ ඒ ලැබෙන තෘප්තිය ජීවිතේ ඒ දරුවන්ගේ සාර්ථකත්වය සහ ඒගොල්ලොන්ගේ ඒ සුරතල් ජීවිතය දැකලා ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඇත්තටම මම සුපුන්ව දකින්නේ මුලින්ම ෆේස්බුක් එකේ මුලදී මම දැක්කා එක පොඩි ෂෝට් ක්ලිප්ස් කරනවා එක අවස්ථාවන් පිළිබඳව රේඩියෝ එකකට කොහොමද කරන්නේ එක චැනල් එක කතා කරන හැටි ඒවා දැකලා ඉතින් මම ඊට පස්සේ තමයි සුපුන්ව බැලුවේ මේ ෆේස්බුක් එකේ. එතකොට මම දැක්කා එච්චර ලොකු ටැලන්ට් එකක්, ඒ කියන්නේ එච්චර එහෙම ටැලන්ට් එකක් තිබිලා රැකියා ශාස්ත්‍රයේ විදියට PHI කෙනෙක් විදියට මං හිතන්නේ වැඩ කරන්නේ. ඉතින් මම හිතුවේ ඇත්තටම රේඩියෝ channel එකක් කරන, ඒ කියන්නේ රේඩියෝ channel එක ප්‍රසන්ටර් කෙනෙක් කියලා. ඒ කටහඬ, ඒ ටැලන්ට් එක. ඔව් ඉතින් ඒක මගේ බිරිඳ දැකලත් කිව්වේ ඒකයි මේ ඒ වගේ ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් මං ඊට පස්සේ සුපුන් එක දිගටම මගේ සම්බන්ධ කරගෙන කතා බහ කරා. අපි ඉතින් පන්ති ගැන කතා වුණා. ඒත් එක්ක තමයි ඉතින් සම්බන්ධතාවය ගොඩනැගුණේ. ඉතින් එතකොට තමයි මම මේ මහතලා ටීවී පිළිබඳව දැනගත්තේ. ඉතින් මම දැක්කා කලින් කරන සම්මුඛ සාකච්ඡා දෙකක්. ඉතින් මටත් ලැබුණ ආරාධනාවත් එක්ක මාත් කැමති වුණා අනාගතේ ලංකාවේ මං හිතන්නේ අංක 1 නිවේදකයෙක් වෙන්න ඉන්න කෙනෙක් විදියට මට පේන විදියට මටත් කියන්නේ දරුවෝ දිහා දැකලා දරුවන්ගේ අනාගතය පේන කෙනෙක් විදිහට සාමාන්‍ය පුද්ගලයාගේ අනාගතෙත් පේනවා. ඉතින් මට පේනවා සුපුන් කවදා හරි ලංකාවේ අංක 1 2 නිවේදකයෙක් බවට පත් වෙනවා අනිවාර්යෙන් ඒ කටහඬත් එක්ක. ඉතින් ඒ පසුකාලීනව හරි තමන්ගේ දක්ෂතාවය දැකලා ඒ ගමන යන්න තීරණය කරලා තියෙන ගැන සතුටු වෙනවා. ඉතින් මම සුබපතනවා මහතලා ටීවී එකට සහ සුපුන්ගේ අනාගත නිවේදන වෘත්තීය ජීවිතය අති සාර්ථක වෙන්න කියලා. ඔව් එතකොට PHI කෙනෙක් විදිහට වැඩ කරන ගමන් මොකෝ ඒ සපෙන්න සේවයත් මේ වගේ කාලෙක ඩෙන්ගු ඉතාමත් මෙහෙල තියෙන යුගයකත් ඒ කරන සේවයත් ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මම දකිනවා ගොඩාක් මහන්සි වෙනවා PHI මාතෘයි මේ සේවකයන්. මේ දෙකම එක බැලන්ස් එකේ ඉතින් ලංකාවට ලොකු සේවයක් කරන්න පුළුවන් කෙනෙක් විදිහට මම දකිනවා මහතලා ටීවී එක සහ thank you very much. ඉතින් හිතතුනේ දනුක පෙරරස එක තමයි අද අපි සම්මුඛුනේ මහතලා ටීවී මගේ කතාව වැඩසටහන. ඔබට මේ පේන වැඩසටහන අස්සේ
නොපෙනෙන කොටසක් තියෙනවා. ඒ තමයි මේ මහතලා ටීවී මේ වේදිකාවෙන් පසුපස මේ තිරේ පසුපස දෙවන්ත කාර්යභාරයක් කරනවා වගේ ක්‍රූ එක සමන් කුමාර සෙනවිරත්න ප්‍රධාන SK Sounds තමයි අද රෙකෝඩින් එක වෙනම ලස්සනට අරන් දෙන්න. ඔබට මේ අහන පැහැදිලි සුපැහැදිලි හඬ දෙන්නේ ලංකාවේ අති දක්ෂ ශබ්ද වාහිනී සපයන්නෙක් සමන් කුමාර සෙනවිරත්න SK Sounds කියලා අපි කියන්නේ. ඉතින් SK Sounds එක අපි ඉන්නවා SK Sound crew එකක් ඉන්නවා මෙතන. ඒ වගේ තමයි මහතලා TV කැමරා crew එකක් ඉන්නවා. ඉතින් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. උන්ගේ කැපවීම තමයි ඔබ මේ අද මහතලා TV මගේ කතාව වැඩසටහනේ මේ දකින්න සාර්ථකත්වයක් වෙනවාද ඒක දකින්න. ඉතින් දනුකස මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. දනුක පෙරේරා ඉංග්‍රීසි ඇකඩමි පටන් ගන්න පුළුවන් වෙන්න කියලා. ඔබගේ නමින් මම මේ නිකම්ම මගේ අදහසක් කිව්වේ. රයිට්. ඉතින් දනුකස බොහොම ස්තුතියි අදාවට මහතලා TV මැදිරියට ඔබගේ පැමිණීම බොහොම ගෞරවයක් අපිට. ඔබවන් කෙනෙක් එක්ක කතා කරන්න ලැබීම සම්මුඛ වීම ලැබීම ගැන මහතලා TV මගේ කතාව නිෂ්පාදනය කරන අපි බොහොම සතුටු වෙනවා. මහතලා TV වගේ ප්‍රෝග්‍රෑම් එකකට මගේ කතාව වගේ ප්‍රෝග්‍රෑම් එකකට දනුකස ගෙන්නන්න හේතුවම තමයි මේ වගේ දක්ෂයෝ ලංකාවේ ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි මේ දක්ෂයන්ගෙන් ගන්න ඔබට ගන්න පුළුවන් හරයක් ඇති. ඒ හරය ඉගෙන ගන්න. ඒ නිසා උන්ගෙන් ගන්න තියෙන ආදර්ශය ඉගෙන ගන්න මහතලා TV අපේ එකම ප්‍රාර්ථනාව ඔබගේ සතුට සහ ඔබගේ අනාගතයේ දියුණුව අපේ එක ප්‍රාර්ථනාවක්. ඒ වගේම තමයි හොඳම දෙයක් හැමදාම දෙන්න මහතලා TV අපි හැමදාම උත්සාහ කරනවා. ඉතින් සමුකුණාට බොහොම ස්තුතියි දනුකස. නැවත වතාවක් මෙවන් වැඩසටහනකින් අනාගත දවසක දනුක පෙරේරා මීට වඩා ලොකු තැනක ඉඳගෙන කතා කරනවා නම් අපි හරි ආසයි. ඒ නිසා දනුකසගේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මහතලා TV අපේ crew එක හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Thank you very much sir. අපිත් එක්ක එකතු වුණාට. ඉතින් හිතවතුනි අදට අපි සමු ගන්නවා මහතලා TV මගේ කතාව. Thank you.